Hello, hello. කොහොමද ආගත්? Welcome back to our page dogs. ඉතින් අදත් මම ලංකා වටේ ලස්සන රාමයක් එක්ක යන හදන්නේ. ඒක වැඩි කතා නැතුව යමු අපි vlog එකට. පාරකට බහලා ඉගෙන ගන්න දේවල් ඉස්කෝලේ දාකට ගියත් ඉගෙන ගන්න බෑ. ජීවිතේ ඉගෙන ගන්න හොඳම විදිය තමයි ජීවත් වෙන එක. ජීවිතේ ට්‍රයල් හම්බෙන්නේ නෑ උඹලට. ඒ නිසා ප්ලෑන් කර කර දඟලන්නේ නැතුව වෙන්න තියෙන්නේ මොකද්ද උනේ මොකද්ද හිතන්නේ නැතුව ජීවත් වෙන්න බං. අනික අපි ඉන්නේ ලංකාවේ බං. අපිට හෙට දවස ප්ලෑන් කරනවා විනා අවුරුදු ගණන් කොහොමත් ප්ලෑන් කරන්න බෑ. Come on, baby. Come on and steer it up. Little darling, steer it up. ඔය දුවන එක නවත්තලා ජීවත් වෙන්න බං. guys බලන්න මෙතන තියෙන ලස්සන ඔයාලා ගියා නම් පිස්සු හැදෙනවා guys. ඒ කියන්නේ මට ෆැන්ටසි එකක ඉන්නවා වගේ දැනෙන්නේ. ඇත්තටම මාරම ලස්සනක් තියෙන මීදුමෙන් වැහිලා මුළු පරිසරයේම උසම උස ගස් හරිම භයානක හැඟීමක් එක්ක මාරම නිදහසක් guys තියෙන්නේ. Sumutu sayani sinidu ඇතිරිල්ලෙන් පලාවින් සිතුම් සියොතුම් Sumutu sayani sinidu ඇතිරිල්ලෙන් මේ තියෙන්නේ සඳගිරි සෑය පන්සල. මේ පන්සල ළඟදී තමයි හැදුවේ. ඉතින් මේ පන්සල මාරම ලස්සන පන්සලක් guys. හිතට මාරම නිදහසක් ගෙන පන්සලක්. හන්තාන කන්ද මුදුනට පේන මේ ලස්සන පන්සල ඔයාලත් බලන්න මොන වගේද කියලා.
දැන් අපි යමු හන්තාන කඳ මුදුන තරණය කරන්න. මේකත් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගයිස්. අපිට සමහර ගම්වාසීන්ගෙන් එක එක ආරංචිත් ආවා. නමුත් අපි කිසි එකකට නොසැලී කෙලින්ම ගිහිල්ලා අපි හන්තාන කන්ද තරණය කරා. रास्ते वही हैं पर मंजिल नहीं है तेरी निगाहों में जन्नत छुपी है पहले कभी ना ये धड़कन रुकी थी तेरे बिना मेरी दुनिया अधूरी थी तू जो मिला तो सवेरे मिले पत्थर पे जैसे गुलाबी कनेर खिले हैं मेरा हर लम्हा तेरे नाम कर दिया इस दिल ने तुझ पे ही एतबार कर दिया तू है मेरे ख्वाबों का मुसाफिर सनम मैंने तो खुद को तेरे नाम कर ගයිස් මේ තියෙන අර ලස්සන view එක විනාඩියෙන් විනාඩියට දේශගුණය වෙනස් වෙනවා ගයිස්. ඉතින් ගයිස් ඔයාලට නුවර ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම කියනවා නම් මම නුවර ගියේ අවුරුදු ගානකට පස්සේ. ඒ අතර මට ලස්සන chance එකක් සෙට් වුණා. ඔයාලා දන්නවා ඇති ලන්ච් ටයිම් TV. ඒ ප්‍රෝග්‍රෑම් එක කරන කෙනෙක් මට හම්බුණා නුවර බවරවුමේදී. ඉතින් මම එයාටත් කිව්වා නුවර ඇත්තටම ලස්සනයි කියලා. බලන්නකෝ ඒකත්. බලන් ඉන්නකෝ ඊට පස්සේ අපි කොහෙටද යන්නේ කියලා. ඔයාලා දන්න ලස්සන ප්ලේස් එකකට තමයි අපි දැන් යන්නේ. එහෙනම් යමු අපිත් එක්ක. තව දෙයක්. මෙන්න මේ කැෆේ එක අපිට හම්බුනේ අහම්බේ. මාරම රසයි අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේක. කෑම නම් බෙස්ට්. ගයිස් ඔයාලට කියන තව දෙයක් තියෙනවා. මෙතන ඉන්න ලස්සන බලු කුක්කෝ 5ක් විතර. හරිම ෂෝක් ගයිස්. එයාලා හරියට නිකන් අපි ගෙදර ඇති කරනවා වගේ. මාර විදියට එයාලා හීලා වෙනවා. ඔයාලත් ගිහිල්ලා බලන්නකෝ එයාලා මොන වගේද කියලා. අමතක කරන්නේ නැතුව එයාලට කන්නත් තරම් දෙන්න.
मुझको प्यारा लगा है तेरा रूठना मुझको प्यारा लगा එහෙනම් guys අදට මේ vlog එක ඉවරයි. හම්බෙමු part 2 vlog එකේ. है ये जाने है दिल ये जाने Bye bye. Thank you for watching. है दिल जो है ख्वाहिश तुम्हारी हंसी लग रही है ये साजिश तुम्हारी